හරි පුතේ හැමෝටම සුබ දවසක්. අද කතා කරන්න හදන්නේ පුතේ A level බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳව තමයි අද කතා කරන්න හදන්නේ. බෞද්ධ ශිෂ්ටාචාරය පුතේ 12 ශ්‍රේණියට 12 ශ්‍රේණියේ පළවෙනි පාඩම තමයි පුතේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට A level බෞද්ධ ශිෂ්ටාචාරයේ 12 ශ්‍රේණිය ඉඳන් අපිට තියෙන පළවෙනි පාඩම තමයි පුතේ ප්‍රාග් බෞද්ධ ಭಾರತೀಯ සමාජ දේශපාලන ආර්ථික කියන ඔන්න වටපිටාව පිළිබඳව තමයි අපිට පුතේ කතා කරන්න තියෙන්නේ. අපි කෙටියෙන් මේ ගැන පිළිබඳව පොඩි හැඳින්වීමක් මුලින් අපි හඳුනාගත්තොත් පුතේ ප්‍රාග් බෞද්ධ ಭಾರತೀಯ සමාජ වටපිටාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ಭಾರತයේ පහළ වෙන පෙර ආතුව තිබ්බ ආර්ථික දේශපාලන ආගමික කියන සමාජ වටපිටාව තමයි පුතේ අපිට මේ පාඩම හරහා කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට ගිහින් බලමු පුතේ. පළවෙනි පාඩමේ ඉඳන් අපි මේ හරහා ඔබට YouTube මාර්ගයෙන් ගණන බලාපොරොත්තු වෙනවා. ඉතින් තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් හරි තේරුණා හරි මොකක් හරි ප්‍රශ්නයක් හරි ගැටලුවක් හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඒක අහන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. පළවෙනි පාඩම තමයි පුතේ වලන් තියෙන ප්‍රාග් බෞද්ධ ಭಾರತೀಯ සමාජ ආගමික වටපිටාව. ප්‍රාග් බෞද්ධ ಭಾರತೀಯ සමාජ ආගමික වටපිටාව. පුතේ ප්‍රාග් බෞද්ධ ಭಾರತය කියන්නේ මොකක්ද කියලා මම මුලින්ම කිව්වා. මොකක්ද කියලා කිව්වොත් පුතේ බුදුරජාණන් වහන්සේ හොඳින් අහගන්න. බුදුරජාණන් වහන්සේ ಭಾರತයේ පුතේ පහළ වෙන්න පෙර පැවති සමාජ ආර්ථික දේශපාලන වේවා ආර්ථික වේවා සමාජ වේවා මේ පැවති වටපිටාව තමයි පුතේ මෙතනින් අපිට කතා කරන්න තියෙන්නේ. අපි ප්‍රාග් බෞද්ධ ಭಾರತය පිළිබඳව පුතේ කතා කරගෙන යනකොට ප්‍රාග් බෞද්ධ ಭಾರතය පිළිබඳව අපිට කතා කරනවා නම් ප්‍රථමයෙන් අපිට යුග හතරක් තිබ්බ බව ප්‍රාග් බෞද්ධ ಭಾರතය පිළිබඳව කතා කරනවා. ප්‍රථමයෙන් යුග හතරක් තිබිලා තියෙනවා පුතේ. ඒ යුග හතර පිළිබඳව මුලින්ම අපි අවබෝධ කරගෙන ඉන්න ඕනේ. ඒ යුග හතර තමයි පුතේ ප්‍රාග් බෞද්ධ ಭಾರತೀಯ සමාජය පිළිබඳව අපිට කතා කරනවා. පළවෙනි යුගය තමයි පුතේ ඒකට අපි කියනවා වේද යුගය කියලා. පළවෙනි යුගය තමයි පුතේ වේද යුගය. පළවෙනි යුගය තමයි පුතේ වේද යුගය. හොඳට බලන්න පේනවද කියලා? පළවෙනි යුගය තමයි පුතේ වේද යුගය. දෙවෙනි යුගය තමයි පුතේ බ්‍රාහ්මණ යුගය. පළවෙනි යුගය තමයි පුතේ වේද යුගය. දෙවෙනි යුගය තමයි පුතේ බ්‍රාහ්මණ යුගය. තුන්වෙනි යුගය තමයි ආරණ්‍යක යුගය. හතරවෙනි යුගය තමයි පුතේ උපනිෂද් යුගය.